right කොහොමද ඔයාලට ටික දවසකට පස්සේ පොඩ්ඩක් කාර්ය බහුල වුණා right අද අපි කතා කරන්නේ පොඩි සාමාන්‍යයෙන් medium size dent එකක් සම්බන්ධව. ඒ කියන්නේ සාමාන්‍ය deep එකක් deep dent එකක් පොඩි අයියෙකුත් තියෙනවා. අපි වීඩියෝ එක බලන ගමන් කතා කරමු කොහොමද මේ වගේ dent එකක් paint එක damage වෙලා නැත්තම් original paint එක damage වෙලා නැත්තම් original paint එක ආරක්ෂා කරලා කොහොමද මේ dent එක එළියට ගන්න paint එක damage වෙන්නේ නැතුව panel එක original විදිහට කොහොමද customer දෙන්නේ එක right අපි ගත්තොත් dent එක සාමාන්‍යයෙන් කෙලින් ඉඳලා බලද්දි මේ තියෙන්නේ trunk panel එක කෙලින් ඉඳලා ගත්තොත් අපිට paint dent එක මේ විදිහට right මෙතෙන් උඩට ලිප්පිලා තියෙනවා වෙනම. ඔයාලට ෆොටෝ එකක බලද්දි තේරෙයි dent එක වීඩියෝත් එක්ක බලද්දි තේරෙයි right ඒකම dent එක angle එකේ ඒ කියන්නේ වාහනේ මෙම් තියෙද්දි අපි angle වල බලනවා මේ කෝණයෙන් බලනවා නම් අපිට dent එක මෙම්ලා බලද්දි මෙහෙම තමයි පේන්නේ. right එතකොට අපි සාමාන්‍ය මේ වගේ dent එකක් කරනකොට ඉස්සෙල්ලාම අපි ටිකක් වෙලා හිතන්න ඕන මොකද කරන්න කොහොමද ඉස්සම process එක කියලා විනාඩියක් වගේ අරගෙන බලන්න ඕන පොඩ්ඩක් dent එක දිහා බලන්න ඕන හරියට angle කරලා බලන්න ඕන ළඟට වෙලා බලන්න ඕන dent එක කොහොමද අපිට සමහරක් වෙන මේ paint එක damage වෙලා නැහැ. නමුත් මේ වගේ crack යන්න පුළුවන්. clear coat එක damage. ඔයාලට පේනවා ඇති මේ dent එක උඩින් ඉලිප්පිලා තියෙනවා. අපි මේ තියෙන ඉත high එක ඩීප් එක තියෙන තැනට අපි glue පාවිච්චි කරන්න පුළුවන්. තමයි මේ glue පාවිච්චි glue පාවිච්චි කරන්න පුළුවන් අපිට ඩීප් එකට. right ඔයාලට මම කිව්වා වගේ මේ තියෙන dent එකේ tension එක right මේ ඔක්කොම high එක එහෙම නැත්නම් tension ඉස්සෙල්ලාම අපි tension එක release කරලා ඉන්න ඕන. ඔයාලට පේනවා මේ low එකේ මම වීඩියෝ එකේ පේනදී අපි glue හරහා තමයි මේ low එක එළියට ගන්නේ. මොකද මේ low එක ඉස්සෙල්ලාම අපිට push කරන්න බෑ. push කරන්න ගත්තොත් ඒක බොහෝ දුරට paint crack වෙන්න ඉඩ දෙනවා අපිට. paint එක damage වෙන්න ඉඩ දෙනවා. ඒක නිසා අපි මේ low point එක ඉස්සෙල්ලාම glue එකකින් පුළුවන් විදිහට අදලා එළියට ගන්නවා. ඊට පස්සේ ඒක එළියට ආවට පස්සේ අපි ඒක මසාජ් කරලා පුලින් අපිට hook tools වලින් පුළුවන් ඒ දේ කරගන්න. hook tools වලින් මසාජ් කරලා අපි මේ dent එක හිමීට high එක අඩු කර ගන්නවා. right මෙන්න මේ වගේ ගන්නවත් high එක අඩු කර ගන්නවා. right දෙපැත්තෙම high එක ඒ විදිහට අඩු කර ගන්නවා. ඊට පස්සේ වාට තේරෙනවා නේද මේ උඩ ඉලිප්පිලා වගේ තියෙන එකක්. dent එක මේ angle එක බලද්දි අපිට පේනවා number plate එක තියෙන දිහාට ලොකු high එකක් ගිහිලා තියෙනවා. right අපි මේ high එක නැත්තම් එතනේ තියෙන tension එක මේක පල්ලෙහාට එවන්න ඕන. මේ පල්ලෙහාට එවුවාම තමයි මේ line එක ආපහු හරි ගැස්සලා කෙලින් වෙලා එන්නේ. right මේ line එක දොරේ line එක නැත්තම් එහෙම නැත්තම් original line එක ආපහු අපිට කෙලින් කරලා ගන්න පුළුවන් මේ tension එක release කරලා පල්ලෙහාට එවන්න ඕන.
එතකොට අපි කරන්න ඕන මේ high එක tap down කරලා ඒක හිමියට tap down කරලා ඒ high එක අයින්ට කරන්න ඕන. මේ high එක අයින්ට කරන් යනකොට ඔයාලට තේරෙයි ඔයාලට ඒ වීඩියෝ එක බලනකොට high එක අයින්ට කරන් යනකොට මෙන්න මේ වගේ ආපහු පොඩි low එකක් එනවා. මෙහෙට low එකක් එනවා. මේ high එක අඩු කරපුවම පල්ලෙහාට low එක එනවා. right? දැන් මෙතනත් low එක තියෙනවා මෙතනත් low එක තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඊට පස්සේ මේකත් එක්ක අපි ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්වන්නේ මෙතන glue එකෙන් අපි tension එක අයින්ට කරා කියලා low එක ගත්තා කියලා එළියට. අපි ඊට පස්සේ මේ line එකත් එක්ක තමයි ගනුදෙනු කරන්න ඕන. මේ line එක කෙලින් කරගන්න ඕන. ඒ කියන්නේ line එක උඩම අපි push කරන්න ඕන access එක හොයාගෙන. right? මේ line එක කෙලින් කරාට පස්සේ අපිට මේ තියෙන high tension එක නැත්නම් high ගතිය මැකිලා යනවා කොහොම. ඊට පස්සේ තියෙන අපිට මේ dent එක උඩ dent එක low එක මසාජ් කරන්න වටේට මසාජ් කරලා හරි විදිහට ආපහු ගේන්න තියෙන්නේ. අපි වීඩියෝ එකට ගිහලා බලමු. වීඩියෝ එකේ මම ෆොටෝ එකත් එක්ක පෙන්නන්න කොහොමද පුෂ් කරන්නේ glue එකෙන් කොහොමද ඒක glue pull කරන්නේ කියලා. right අපි වීඩියෝ එකට යමු. right බොහොම ස්තුතියි ඔයාලගේ වෙලාවට අද හිතනවා මොන හරි දෙයක් උඩ දාගත්ත ඇති කියලා. කාට හරි අවශ්‍යතාවයක් තියෙන ආසාවක් තියෙනවා නම් මේ ෆීල්ඩ් එකට එන්න මට කමෙන්ට් එකක් දාන්න. අපි මුලින් ඉඳලා වැඩේට සපෝට් එකක් දෙන්න. තව දෙයක් තමයි ටූල්ස් ගැන මොකක් හරි දැනුමක් මේ අයිඩියා එකක් තියෙනවා නම් ගන්න කොයින්ද අර ටූල් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ මුල් වීඩියෝ එක දිග කියලා බලන්න ඒක කියලා ඇති. right අපි ඊළඟට හම්බෙමු විශාල නැත්නම් පොඩ්ඩක් අප්ඩේට් එකකින් කොහොමද මේ කරන්නේ ඊට ගන්නේ රියල් පේන්ටිං සේව් කරලා සහ මේක වර්ක්ෂොප් එක ඇතුලේ පැනල් බීටින් පැත්තට නැත්නම් පේන්ට් ප්‍රෙපරේෂන් කරන කෙනාට කොහොමද මේ PDR එක යූස් කරන්න පුළුවන්. PDR ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නවනම් වර්ක්ෂොප් එකේ එයාට කොහොමද එයාගේ වැඩේට ලේසි වීම විදිහට PDR ටෙක්නීෂියන් යූස් කරන්න පුළුවන්. කොහොමද එතකොට අපි paid out පැනල් කියනවා නැත්තම් ඒ කියන්නේ පේන්ට් කරන පැනල් එකට ඉස්සරහා තියෙන පැනල් එකට පේන්ට් කරන්නේ නැතුව අපි ඒක නවත්ත ගන්න කොහොමද PDR ටෙක්නීෂියන් පාවිච්චි කරන්නේ කියලා අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. වර්ක්ෂොප් එකේ කොහොමද පැනල් පිටින් පැත්තට PDR ටෙක්නීෂියන් ගෙන් තියෙන වාසි යවනකොට යූස් කරන්නේ වර්ක්ෂොප් එකේ. right අපි ඔය ටික ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. right ඔයාලට එහෙනම් බොහොම ස්තුතියි රැඳ සිටින්න. ඔයාලගේ වෙලාවට කමෙන්ට් එකක් දාන්න තියෙන ප්‍රශ්න හරි දැනගන්න තියෙනවා නම් මම රිප්ලයි කරන්න අනිවාර්යෙන්. right අපි ඊළඟ වීඩියෝ එකේ කමෙන්ට්